දන්නවද ඩාවුඩ් ගැන? ශ්‍රී ලංකාව තමන්ගේ ආදරණීය දූපත ලෙස හඳුන්වන මේ සොඳුරු සංචාරකයා අපි ගැන අපේ රට ගැන අපිටත් වඩා හොඳින් ලෝකෙටම කියන YouTube තරුවා. Good morning, ladies and gentlemen. Welcome to another video here in beautiful Sri Lanka. අසර්බයිජාන් ජාතිකයෙකු වන ඩාවුඩ් කියන විදිහට ඔහු අපේ රටට ආදරය කරන්නේ අපේ රටේ ඇති සුන්දරත්වයට වඩා අපේ ජනතාවගේ කරුණාවන්තකම, ආගන්තුක සත්කාරය සහ අවංකභාවය නිසා. අපි දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියේදී පවා ඔහු ලංකාවට පැමිණ මෙම දූපත ආරක්ෂිතයි යන පණිවිඩය ලෝකෙටම ලබා දුන් අයෙක්. ගම්බද නිවෙස්වල නවාතැන්ගෙන ඔවුන් සමග ආහාර ගනිමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටස්කරුවෙක් වෙමින් ඩාවුඩ් නිරන්තරයෙන්ම පෙන්눔 කළේ සුන්දරත්වයේ තියෙන සංචාරක නිකේතනවල නොවේ අපේ දේශීය ජනතාවගේ සිනහවේ බවයි. ඔහු අපේ රටේ සුන්දරත්වය සහ මිනිසුන්ගේ කරුණාව ගැන සිදු කරන අඛණ්ඩ ප්‍රචාරය රජයේ මිල අධික ප්‍රචාරණ ව්‍යාපෘති වලට වඩා වටින්නේ අන්න ඒ නිසා. ඩාවුඩ්ගේ කැමරා කාචය තුලින් ලෝකයට විකාශය වුණේ අපේ මිනිසුන්ගේ නිර්ව්‍යාජ සිනහව සහ අහිංසක ප්‍රීතිය පමණයි. කිසි විටකත් ලංකාවේ මිනිස්සු පහත් කොට කතා නොකළ සංචාරකයෙක් සහ YouTube තරුවක් විදිහට ඩාවුඩ් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ සේවය හුදෙක් වීඩියෝ නිර්මාණයට සීමා වූවක් පමණක් නොවේ. ඔහු ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථාන සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පහසුකම් වෙනුවෙන් අරමුදල් රැස් කරමින් අපේ අනාගතය වෙනුවෙන් දායක වන සැබෑ මිත්‍රයෙක්. Foundation of Goodness සූර්ය ෆවුන්ඩේෂන් වැනි සංවිධාන සමග එක්ව අරමුදල් රැස් කරමින් ඔහු විශාල දායකත්වයක් දක්වනවා. ඔහුගේ ප්‍රධානතම සහ විශාලතම ව්‍යාපෘතිය වන්නේ ග්‍රාමීය අධ්‍යාපනයේ සවිබල ගැන්වීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට දායක වීම. පොළොන්නරුවේ වැනි මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩාවුඩ් තම අන්තර්ජාල ග්‍රාහක ප්‍රජාව හරහා ඇමරිකානු ඩොලර් 25000කට අධික මුදලක් රැස් කර දී තිබෙනවා. ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම ඔහු සංචාරය කර තිබෙන්නේ හුදෙක් සිතියමක ලකුණු කළ ප්‍රසිද්ධ ස්ථාන දැකීමට පමණක් නොවේ. ඔහු සැබෑ ලංකාව සොයා ගිය සංචාරකයෙක්. ගම්බද මන්පෙත්තර ඩාවුඩ්ව මුණ ගැහුණු මිනිසුන් ඒකට සාක්ෂි සපයයි. ඔහුගේ එම සෑම ගමනකම හදවත උනේ ශ්‍රී ලාංකිකයන්. ඒ බව ඔහුගේ වීඩියෝ නරඹන ඕනම කෙනෙක්ට දකින්න පුළුවන්. ඉතින් ඩාවුඩ් කියන්නේ අපේ රටට එන මිලියන ගණනක් වූ සංචාරකයින්ගෙන් එක් අයෙක් පමණයි. නමුත් ඩාවුඩ් අපිට විශේෂයි කියලා දැන් ඔබ දන්නවා. You already know how much I love Sri Lanka, and it's my most favorite country, but at the same time, most beautiful island in the whole world, and one of the most diverse සමහර වෙලාවට islands you අපිට can අපේකම ever නොවටින visit. දෙයක් වුණාට ඔවුන් අපේකම ගැන කතා කරන්නේ ඉහටත් ඉහළින්. ගුවන් යානයේ ඉඳන්ම අපි ලෝකෙට යාවෙන්නේ ආගන්තුක සත්කාරය නැමැති පාලමෙන්. ඩාවුඩ් වැනි සංචාරකයන් මේ පාලම තරණය කරන්නේ විශ්වාසය මත. අපේ එක් අවංක සිනහවක් ඇති ඔවුන්ට නැවතත් මේ රටට පැමිණෙන්න. ඉතින් ඔවුන්ගේ විශ්වාසය නොබිඳ නැවත පැමිණීමට තරම් සුන්දර අත්දැකීමක් ලබා දීම අපේ යුතුයකමක්. එවන් මිලියන ගණනකට ආරක්ෂාව සහ සෙනෙහස දීමට අපේ හදවත් පොහොසත් බව කියන්නේ ඔවුන්මයි. ඒ ගැන අපි සැබවින්ම ආඩම්බරයට පත්විය යුතුයි. මොකද කෝටි ගණන් වියදම් කර සිදු කරන සංචාරක ප්‍රචාරණ දැන්වීම් වලට වඩා ඩාවුඩ්ලා නොමිලේම අපේ සිනහවට අපේ අවංකභාවයට ලෝකයක් ඉදිරියේ ගරු කරන නිසා.